අපි අන්බොක්ස් කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. පොඩි shopping පාරක් දාන්න කියලා කාලෙකින් එළියට ගියා. ඒ යනකොට තමයි මම දැක්කේ මෙතන තිබ්බ අලුත්ම toy collection එක. ඉතින් මම පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා මෙතන මොනවද තියෙන්නේ කියලා. FIFA World Cup එක වෙනුවෙන් හදපු toy collection එකක් තමයි මෙතන තිබ්බේ. ඉතින් මම ලොකු football fan කෙනෙක් නෙවෙයි. හැබැයි මට මේක try කරලා බලන්න ආස හිතුණා. සෑහෙන ගේමක් දීලා අන්තිමේට මම තෝරගත්තා මෙන්න මේ box එක. එහෙනම් අපි unbox කරලා බලමු මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. surprise එක කොච්චරද කියනවා නම් ඒකත් එන්නේ මෙන්න මේ වගේ පැකට් එකක් ඇතුලේ. මේක කපා ගන්න පුංචි කතුරක් ඕනි වෙනවා. මේ වගේ කතුරක් ගෙදර හොයා ගන්න නැත්නම් ගෙදර තනකොළ කපන කතුර හරි කමන්නේ හොයලා ගන්න. හිතේ ඉන්න පොඩි එකා සතුටු වෙන මොහොත තමයි මේ. අඩේ සුපිරියක් තමයි ආ. ඔයත් ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නම් මේ ප්ලේව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. මෙයාගේ නම දන්න කට්ටිය පහලින් කමෙන්ට් කරගෙන යමු බලන්න. මෙයා හිටපු සුපිරි ප්ලේ කෙනෙක්. හැබැයි මෙයාගේම පොඩි වරදක් නිසා මෙයාට ෆුට්බෝල් ජීවිතයෙන් පුංචි කාලයකට සමුගන්න සිද්ධ වුණා. තව පොඩ්ඩෙන් හොඳම කෑල්ල අමතක වෙනවා. ඒකුනේ රුපියල් 390. ඔයත් මේ වගේ පුංචි පුංචි ටොයිස් එකතු කරන කෙනෙක් නම් no limit එකට ගියොත් ඔයාට මේක ගන්න පුළුවන්. මේ තමයි මෙයාගේ ෆයිනල් ලුක් එක. එහෙනම් අදට ගිහින් එන්නම්. බටාටායි.